හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද අපි යන්නේ අපේ කැම්පස් මොකද කරන්නේ? අර මම වීඩියෝ එකක් කරන්න හැදුවා. එහෙමද? ඔව්. එහෙනම් දෙන්නත් එක්ක කරමුද? හරි මචං දෙන්නත් එක්ක කරමු. හරි. හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද අපි යන්නේ අපේ කැම්පස් එකට. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. ඉතින් මාත් එක්ක ඉන්න විෂයෙන් එහෙනම් අපි යමු කැම්පස් එකට. අපේ කැම්පස් එක කොච්චර ලස්සනද කියලා බලන්න. මේ තමයි අපේ කැම්පස් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ගිහින් බලමු මොන වගේ ලස්සන තැන් තියෙද කියලා. එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආපු ගමන් අපිට පේන්නේ මේ වගේ ලස්සන ගාඩන් එක. බලන්න ඇත්තටම කොච්චර ලස්සනද කියලා මේ ගාඩන් එක. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ ශ්‍රී සුමංගල මන්දිරය. මේක තමයි අපේ කැම්පස් එකේ තියෙන පරණම ගොඩනැගිල්ල. මේක දැන් ආයිති වෙන්නේ ආර්ට් එකට. ඉතින් අපි මේක ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යමු එහෙනම් දැන් අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක බලන්න. ඉතින් අපි සුමංගල මන්දිරය පහු කරලා මැනේජ්මන්ට් එකට යනකොට හම්බ වෙන ලස්සනම තැනක් තමයි සමාධි බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේ. සමාධි බුද්ධ ප්‍රතිමාව පහු කරගෙන ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා සෝරත ප්‍රතිමාව. ඉතින් අපි මෙතෙන්ට විශේෂ නමක් අපේ කැම්පස් එකේදී නම් අපි කියනවා. ඒ වගේ දේවල් මේ වීඩියෝ එකේදී ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒවා කැම්පස් එකේ සංස්කෘතියට අදාළ දේවල් නිසා. ඉතින් මේ තමයි අපේ මැනේජ්මන්ට් එක පටන් ගන්න තැන. ඉතින් මෙතන පුවරුවක් තියෙනවා කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨය කියලා. ඉස්සරහට ගිහින් බලමු අපේ මැනේජ්මන්ට් බිල්ඩින් එක මොන වගේද කියලා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ අපේ මැනේජ්මන්ට් බිල්ඩින් එක. අපි මේකට කියන්නේ සෝරත බිල්ඩින් එක කියලා. ඉතින් මේ යන පාරෙත් මල්ගස් වවලා තියෙනවා දිගටම. දැන් නම් මේ පායන කාලේ හින්දා මේ මල්ගස් වේලිලා වගේ තමයි තියෙන්නේ. බලන්න මල් පිපෙන කාලෙට නම් මේව මාර ලස්සනයි. ඉතින් මෙතන දකුණු පැත්තෙන් ඕගොල්ලොන්ට පේන්නේ අපේ කැම්පස් එකේ තියෙන ලොකුම කැන්ටින් එක. ඒකට කියන්නේ ඕපන් කැන්ටින් එක කියලා. මේක දවල් වෙලාවට නම් ළමයින්ගේ පිරලා ඉතිරලා යනවා. මොකද හැම ෆැකල්ටි එකම ළමයි මේ කැන්ටින් එකට එනවා කෑම කන්න. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මේ කැන්ටින් එක කොච්චර විශාලද කියලා. ඉතින් කැන්ටින් එක දෙපැත්තේ මේ බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ යන පාරේ හරිම ලස්සනයි. ගොඩාක් ඉඩකඩ තියෙන කැන්ටින් එක. ඉතින් කැන්ටින් එකෙන් එළියට ඇවිල්ලා අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා අපේ අලුත් බිල්ඩින් එක බලන්න. ඉතින් ඉස්සරහට යනකොට මේ වගේ ලස්සන ගස් තියෙනවා හැමතැනම. ඉතින් කොළඹ වෙලත් මේ තරම් ගස් ප්‍රමාණයක් තියෙන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද කොළඹ කියන්නේ ඉතින් ගස් ගොඩක් අඩු නිසා. ඒ වුණත් මේ අපේ කැම්පස් එකේ නම් ගස් ගොඩක් තියෙනවා. ඒක නිසා රස්නයක් එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. හරිම ලස්සනයි. මෙහෙම ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා තැන. ඉතින් ඒක විශේෂ තැනක්. මොකද ගොඩක්ම මේක විශේෂ වෙන්නේ පාඩම් වැඩ කරන ළමයින්ට. ඉතින් ඒ තැන තමයි මේ. ඉතින් මෙතන පුළුවන් පැය 24ෙම තමන්ට අවශ්‍ය
අත්දින කටයුතු ගැන පාඩම් වැටික් කරගන්න පුළුවන් මෙතින්ට වෙලා පැය 24න් පුළුවන්. ඉතින් මේ තමයි තියෙන්නේ අපේ අලුත්ම බිල්ඩින් එක. ඉතින් මේක ගැන වීඩියෝ එකක් අපිට වෙනම වීඩියෝ එකකින් ගේන්න වෙනවා. මොකද මේ බිල්ඩින් එකේ තට්ටු 6ක්ම තියෙන නිසා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි මෙතනින් දකුණු පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් ආර්ට් එකෙත් අලුත් බිල්ඩින් එක. ඉතින් අපි ඒකත් දැන් එළිය ඉඳලා බලමු කොහොමද කොච්චර උසද කොච්චර ලස්සනද කියලා. ඉතින් මේකත් අපේ මැනේජ්මන්ට් බිල්ඩින් එක තරම්ම උසයි. බලන්න. මේ තමයි ආර්ට් එකේ අලුත්ම බිල්ඩින් එක ශ්‍රී විමල ධම්ම මන්දිරය. ඉතින් එතනින් තව ටිකක් ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා ඇප්ලයිඩ් එක. ඉතින් ඇප්ලයිඩ් එකට යන පාරත් හරිම ලස්සනයි. මේ මෙතන දකුණු පැත්තේ ගස් එහෙම වවලා හරිම ලස්සනයි. හරිම කූල් මේ ටිකේ යනකොට. ඉතින් මෙහෙම ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා කැන්ටින් එකක්. ඒකට අපි කියන්නේ රාහුල කැන්ටින් එක කියලා. එතනම පිටිපස්සේ තියෙනවා ගර්ල් හොස්ටල් එකක්. ඉතින් මේක හොස්ටල් එකේ කැන්ටින් එක. එහා පැත්තෙන් ළමයින්ට ඇවිල්ලා වෙනම කෑම ගන්නත් පුළුවන්. එළියෙන් එන ළමයින්ට මෙතන ඉස්සරහින් ගිහිල්ලා කෑම ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අපේ කැම්පස් එකේ ඇප්ලයිඩ් එකේ බිල්ඩින් එක. මේකේ නවීකරණ කටයුතු වගේක් කරගෙන යනවා. මේ බිල්ඩින් එකේ උඩ තට්ටුවෙත් අපිට ලස්සන වීව් එකක් තියෙන කැන්ටින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ස්කයි කැෆේ කැන්ටින් එක. ඉතින් මේ වෙලාවේ අපි එතෙන්ට නම් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කැන්ටින් එකට මා ලස්සන වීව් එකක් පේනවා. ඉතින් ඔක්කොම ටික පාස් කරගෙන අපි යනවා අපේ මැනේජ්මන්ට් එකේ අලුත් බිල්ඩින් එක ගාවින් පිට්ටනිය පැත්තට. ඉතින් පිට්ටනිය පැත්තට යනකොටත් මේ පාර හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම මම හැමතිස්සෙම හරිම ලස්සනයි කියන්නේ බලන්න කොච්චර ලස්සනද කියලා. මොකද මේවා ඇත්තටම හරියට මේන්ටේන් කරගෙන යනවා. මේ තමයි අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. අපේ කැම්පස් එකේ එක ග්‍රවුන්ඩ් එකක් විතර නෙමෙයි ග්‍රවුන්ඩ් දෙකක්ම තියෙනවා. ඉතින් අපි ඒ ග්‍රවුන්ඩ් එක බලන්න දැන් යමු. ඔව් ඉතින් මෙතනින් තමයි අපේ දෙවෙනි ග්‍රවුන්ඩ් එකට යන්න තියෙන්නේ. ඇත්තටම අර පාරෙන්ම තමයි එන්න ඕන. අතන උඩ ග්‍රවුන්ඩ් එකේ තිබුණු එතන පහළට තිබුණු පාරෙන් දිගටම එනකොට අපිට මේ දෙවෙනි ග්‍රවුන්ඩ් එක හම්බ වෙනවා. අපි මේ වගේ තැන් අඳුරන්න එක එක නම් පාවිච්චි කරනවා. ඉතින් ඒවා කැම්පස් එකේ සංස්කෘතියට අදාළ දේවල්. ඉතින් මෙතෙන්ට ආවම එහා බිල්ඩින් කීපයක්ම පේනවා. ඒ පේන්නේ ගර්ල්ස් හොස්ටල්. ඉතින් මේ හොස්ටල් පැත්තට නම් අපිට යන්න බෑ. මේ පිට්ටනිය තමයි අපේ කැම්පස් එකේ ගොඩක්ම ඉවෙන්ට් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති FB එකේ එහෙම ඉවෙන්ට් වල ලොකු ස්ටේජ් ගහනවා. ඉතින් ඒ ස්ටේජ් ඔක්කොම ගහන්නේ මේ ග්‍රවුන්ඩ් එකේ. ඉතින් එතනින් උඩට ඇවිල්ලා අපිට දකුණු පැත්තට යනකොට හම්බ වෙනවා වොලිබෝල් ගහන්න, බාස්කට් බෝල් ගහන්න, ඒ හැමදේම කරන්න ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒකත් පහු කරගෙන ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා ආපන ශාලාව කියලා ගහපු ඌරුව. එතනින් හැරිලා යනකොට අපිට හම්බ වෙනවා ජිම් කැන්ටින් එක. ඉතින් මෙතනින් ගිහිල්ලා තමයි ජිම් කැන්ටිමට සහ ජිම් එකට යන්නේ. ඉතින් ඇත්තටම ජිම් කැන්ටිම කියලා කියන්නේ ජිම් එක ගාව තියෙන කැන්ටිම නිසා. මේ තමයි අපේ කැම්පස් එකේ ස්විමින් පූල් එක. මේ ස්විමින් පූල් එක තමයි දැනට තියෙන ලොකුම ස්විමින් පූල් එක. ගොඩක් තරඟ මේ ස්විමින් පූල් එකේ තියෙනවා. ඉතින් අදත් ගොඩක් ළමයි මේකේ ප්‍රැක්ටිස් වෙනවා. ළමයි කියන්නේ ගොඩක් පිටින් ඇවිල්ලත් මේකේ ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ ඔක්කොම ටික බලලා අපි ආයෙත් ආවා කැම්පස් එකේ ඉස්සරහටම.
ඉස්සරහට කියන්නේ මේ තමයි වාහන වලින් කැම්පස් එකට ඇතුල් වෙන්න තියෙන පාර. ඉතින් මේ පාරත් හරිම ලස්සනයි. මොකද දෙපැත්තේ ෆාම් ගස් එහෙම ඉඳලා ලස්සනට තියෙනවා. ඉතින් මෙතන දකුණු පැත්තේ තියෙන විශේෂම තැන. ඉතින් ඒ තැනටත් අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ මැනේජ්මන්ට් එකට අදාළ accounting department එක. ඉතින් මේ තමයි දකුණු පැත්තේ තියෙන විශේෂ ස්ථානය. ඉතින් මෙතන ගොඩක්ම කසගස් තියෙන නිසා අපි මෙතෙන්ට කසගස් භූමිය කියලා කියනවා. කෙටියෙන් කියන්නේ කසේ කියලා. ඉතින් අපි කසේ මැද්දින් එනකොට ආයෙම හම්බෙන්නේ අපිට මැනේජ්මන්ට් බිල්ඩින් එක. ඉතින් මැනේජ්මන්ට් බිල්ඩින් එකේ එහා පැත්තේ අපිට හම්බෙනවා හඳවිල. හඳවිලේ තමයි ගොඩක්ම ඉවෙන්ට් සිද්ධ වෙන්නේ අපේ කැම්පස් එකේ. ඒ විශේෂයෙන් අපි හඳවිල ගැන පොඩ්ඩක් කතා කරමු නේ. අපේ කැම්පස් එකේ ඉවෙන්ට් වලින් ගොඩක්ම ඉවෙන්ට් වෙන්නේ හඳවිලේ තමයි. ඒ වගේම කැම්පස් එකේ ළමයි ගොඩක් කැමතිම තැනක් කියලා හඳවිල පෙන්වන්න දෙමු අපිට. ඔව් ඒක නැත්ත. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු හඳවිල කොච්චර ලස්සනද කියලා. එහෙනම් යමු. ඉතින් හඳවිලට යන්න යනකොට අපිට හම්බ වෙනවා පරිපාලන සංකීර්ණය. ඉතින් බලන්න මේ පරිපාලන සංකීර්ණය වුණත් කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා. ඉතින් මෙතන තියෙනවා ලොකු නුග ගහක්. බලන්න ඇත්තටම ඒක මාර ලස්සනයි. අර පහළට එල්ලෙන මුල් නිසා. ඉතින් ඔන්න ඉස්සරහින් තමයි හඳවිල තියෙන්නේ. ඉතින් මේ තමයි හඳවිල. අපේ කැම්පස් එකේ එලි මහන් රංගබිම. අපි යමු දැන් එහෙනම් ඒක බලන්න. ඉතින් ඉවෙන්ට් එක සිද්ධ වෙනකොට හැමෝම ළමයි මෙතෙන්ට එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා ඒ ඉවෙන්ට් එකට එක්කන් යනකම් ළමයි ටික තියාගන්නේ මෙතන තමයි. මෙතනින් තමයි හඳවිලට ඇතුල් වෙන්න තියෙන්නේ. පහලින් ඇතුල් වෙන්නත් පුළුවන්. ඒත් මෙතන තමයි ප්‍රධාන පිවිසුම තියෙන්නේ. ඔන්න බලන්න අපේ කැම්පස් එකේ එලි මහන් රංගබිම. ඉතින් එතන පහු කරගෙන අපි ආවා කැම්පස් එකේ ඉස්සරහටම. ඉස්සරහට එනකොට මාරම ලස්සනයි. මල් පැල ඉඳලා මල් ගස්වල මල් පිපිලා හරිම ලස්සනයි. බලන්න මෙච්චර පායන කාලේ වුණත් කොච්චර මල් තියෙද කියලා. ඉතින් ඇත්තටම මේ වගේ තැන් වලින් යනකොට හිතට මාර නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා. බලන්න. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාලටත් ඒ වගේ ලොකු නිදහසක් සැහැල්ලුවක් හිතට දැනේ කියලා. ඉතින් මේ තමයි අපේ කැම්පස් එකේ තියෙන ලයිබ්‍රරි එක. බලන්න කොච්චර විශාලද කියලා අපේ ලයිබ්‍රරි එක. ඉතින් මේක ඇතුලේ ගොඩක්ම ලස්සනයි. ඉතින් ලස්සන දැන් කිහිපයක්ම තියෙනවා. ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න වෙන්නේ නැහැ. අපි කැම්පස් එකේ ලස්සන තැන් ගොඩක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. දැන් අපි පෙන්වන්නේ කැම්පස් එකේ ලස්සනම තැන. එහෙනම් අපි මොකක්ද කියලා බලන්න යන්න. ඔව් ඉතින් ලස්සනම තැන කියනකොට මෙතන ඇත්තටම ගොඩාක් ගස් වර්ග මල් වර්ග තියෙනවා. බලන්නකො කොච්චර ලස්සනට මේව මේන්ටේන් කරනවද කියලා. ඉතින් මේ දේවල් දකිද්දි ඇත්තටම මාර නිදහසක් දැනෙනවා. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ටත් එහෙම වෙන්නේ නැති කියලා. බලන්න ඇත්තටම කොච්චර ලස්සනද කියලා. හරිම ලස්සනයි. බලන්න මේ තමයි ජල ටැංකිය. මුළු කැම්පස් එකටම වතුර දෙන්නේ මෙතනින් තමයි. ඉතින් මේ බලන්න මේ ගස් ටිකෙන් හදලා තියෙනවා I love my ජපුර කියලා.
මාරම ලස්සනයි. ඉතින් මේවා දැක්කහම මං හිතනවා මේ කැම්පස් එකට එන්න බලන් ඉන්න අයට ලොකු මොටිවේෂන්යක් වෙයි කියලා. ඉතින් අපි කැම්පස් එකේ ගොඩක්ම ලස්සන තැන් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් වෙන්නේ නැති කියලා. අපේ කැම්පස් එකේ ලස්සන දකින්න නැති කියලා නේ විශේෂ. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි ගිහින් එනවා තවත් ලස්සන වීඩියෝ එකකින්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ජය වේවා.